අපේ බුදුහාමුදුරන්ගේ ධර්මය පෙර නොඇසූ විරු දහමක්. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණත් නැත්තත් ලෝකෙ පවතින යථාර්ථ ස්වභාවය, යථාභූත ස්වභාවය සම්බන්ධව. ඇත්තටම මේක පෙර නොඇසූ විරු දහමක් කියලා කියන්නේ අපි මේ ධර්මය මීට කලින් අහලා නැහැ. කෙනෙක් කවුරු හරි කෙනෙක් මේ බුදු ධර්මයේ බුදුහාමුදුරු දේශනා කළ ධර්මය හරියාකාරව අවබෝධ කරගන්නවා කියලා කියන්නේ හරියට වහලා තිබ්බ දෙයක් විවෘත කරලා දැක්කා වගේ දෙයක්. ඒ වගේම යටිකුරු අතට හරවලා තිබ්බ භාජනයක් උඩුකුරු අතට හැරෙවා වගේ දෙයක්. කැලේක අතරමං වෙලා පාර හොයාගන්න බැරුව හිටිය මිනිස්සෙකුට කැලේ එලිපෙලි කරලා හරියට එළියට යන පාර පෙන්වනවා වගේ දෙයක්. ඒ වගේම S2 මන්ද පුද්ගලයෙකුට S2 පෙනීම S2 හොඳට පෙනීම ලබා දුන්නා වගේ වැඩක්. ඒ වගේම කරුවර කාමරයක කළුවරේම ජීවිත කාලෙම හිටිය මිනිස්සෙකුට විදුලි පන්දමක් පත්තු කරලා ඒ කාමරේ තිබ්බ කළුවර නිව වගේ දෙයක්. ඉතින් මේ උදාහරණ වලින් පෙන්නනවා ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය පෙර නොඇසූ විරුද්ධමක්. ඒ ධර්මය අවබෝධ කරගන්න එක ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්, දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි අපි මේ ලැබුවා වූ දුර්ලභ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ උතුම් මනුස්ස ජීවිතය අපේ සසර ගමන අවසන් කරගන්න, මෙතනින් මිදෙන්න, මෙතනින් නික්මෙන්න, සසර දුක නසාලන්න, සසර දුකෙන් මිදෙන්න අපි භාවිතා කරන්න ඕනේ. මේ ෂණ සම්පත්තියෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියලා කියන්නේ අන්න ඒ නිසා. මොකද මේ අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ දුර්ලභයි විතරක් නෙමෙයි, ඇත්තටම මේක පරම දුර්ලභයි.